යමුද මාත් එක්ක රුලන් ටොෆි හදන්න. එහෙනම් ඉස්සෙල්ලාම රුලන් ග්‍රෑම් 250ක් අඩු ගින්දරේ බැද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කලවම් කර කර හොඳට බැද ගන්න. බ්‍රවුන් පාටකට එනතුරු බැදීගෙන එනකොට සුවඳ එනවා. ඒ වගේම හැන්දට දැනෙනවා අපිට ඒක බැදිලා කියලා. එතකොට අපි ඒක ලිපෙන් බා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි හොඳම වැඩේ තියෙන්නේ කැරමල් එක හදාගන්න එක. ඒකෙන් තමයි අපිට රුලන් ටොෆි එකට ලස්සන පාටක් එන්නේ. අපි ගන්න සීනි ග්‍රෑම් 200න් ග්‍රෑම් 50ක් විතර අපි කැරමල් එක හදාගමු. මෙන්න මේ විදිහට ලස්සන පාටකට හදාගන්න. ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් පැණි එක කර වෙලා තිති රස එනවා. කැරමල් එක හැදුනාට පස්සේ අපි ඊටු සීනි ටිකත් එකතු කරගෙන පැණි එක හදාගන්න ඕනේ. ඊට පස්සේ එකට අපි උණු වතුර කෝප්ප භාගයක් එකතු කරගෙන හොඳට පැණි එක හදාගමු. මෙන්න මේ විදිහට බබළු දාගෙන එනකොට බැදගත්ත පොල් ග්‍රෑම් 100 එකතු කරගන්න ඕනේ. ඒක හොඳට පැණි එක උයා ගන්න ඕනේ. ඊට පස්සේ වැනිලා තේ හැන්දක් එකතු කරගන්න. මේකෙමුත් අපේ රුලන් ටොෆි එකට අමුතු රසක් සුවඳක් එනවා. ඊට පස්සේ අපේ රුලන් ග්‍රෑම් 250 එකතු කරගන්න. ඒකත් එකතු කරගෙන හොඳට ඔක්කොම කලවම් කරගන්න. ඒකල බටර් මේස් හැන්දකුත් එකතු කරගන්න. එතකොට ගොඩක් සොෆ්ට් වෙනවා මික්ස් එක අපේ. ඔක්කොම එකට කලවම් කරගෙන හොඳ පදමට ආවට පස්සේ අපි තෙල් ගාගත්ත හරි බටර් හරි ගාගත්ත තැටියකට දාලා හොඳට මේ විදිහට අතුරු ගන්න ඕනේ. දැන් අපි කෑලි කපා ගන්න තමයි යන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයකට කෑලි කපා ගන්න. මේක හරි රසවත් කෑමක්. ප්ලේන් ටිකක් හදාගෙන මේක දැන් ඉතින් රස බලන්නයි තියෙන්නේ. විනාඩි 5ක් විතර යනකොට හොඳට කැල්සි සෙට් වෙනවා. එතකොට අපිට අතින් ගන්න පුළුවන්, කැඩෙන්නේ නැහැ. බය වෙන්න එපා. එහෙනම් ඉතින් ඕගොල්ලොත් හදලා බලන්නකෝ. ඊට පස්සේ කොහොමද රස කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් බලන් හිටියට ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ආදරේ. බයි. තෙරුවන් සරණයි.